තවත් කතාවක්. කිතවාස කියලා රජ කෙනෙක් හිටියා. ඒ කිතවාස රජුරවන්ට පුත්‍රයෙක් උපන්නා. ඒ පුත්‍රයා ඉපදුන දවසේ නේමිත්ත පාඨකයෝ කිව්වා රජතුමනි මේ පුතා මැරෙන්නේ වතුර නැතුව. ඊට පස්සේ රජතුමා වහා හන්දියක් ගානේ පැම්පකුණු හැදුවා. විශාල පැන් තාලි තිබ්බා. කුමාරයා යන පෙරහැරේ පැන්කල් 150ක් අරගෙන වෙනම රාජපුරුෂයෝ පිටිපස්සෙන් එනවා. මේ කුමරු දුෂ්ටයි. දුෂ්ට කුමරු කියලා කියන්නේ. මොහු රාජ වීදිය යනකොට සියලු දෙනා හිස පහත් කරගෙන ගෞරව කරනවා. දවසක් ඇතා පිට මොහු තනියෙන් යද්දී පසේ බුදුරජාණන් වහන්සේ නමක් පින්න පාතේ වැඩලා. උන්වහන්සේ තවත් කෙනෙකුට හිස පහත් කරනවා කියලා එකක් නැහැ. අර කුමාරයාට තරහා ගියා. සියලු දෙනා හිස පහත් කරද්දී මේ ශ්‍රමණයා ඇයි මාහට හිස පහත් කරන්නේ නැත්තේ? ඇතා පිටින් බැස්සා. ඒ ශ්‍රමණය මොකද්ද උඹගේ අතේ තියෙන්නේ? රාජකුමාරය භික්ෂා පාත්‍රය. මිහිදියන් කියලා ඇදලා පොලේ ගැහුවානේ. මේ හිස් පුරුෂයා නැසුණා කියලා හිතලා පසේ බුදුරජාණන් වහන්සේ ඉසෝසව බැලුවා. ඇයි මොනවා කරන්නද? කිතවාස රජුරවන්ගේ පුත්‍රයා දැනගනින් කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ එසැනින් අහසට පැනනගලා ගන්ධමාන පර්වතයට වැඩියා. අර කුමාරයා ඇතා පිට නැංගා. බඩේ දෙවිල්ලක් වතුර පිපාසෙයි. වතුර දියල්ලා කිව්වා මුළු රාජ්‍යෙම පැම්පකුණු වල වතුර හිඳුණා. පාප කර්මය. සැලි 150ක පැන් හිඳුණා. දඟලලා ඇතා පිටින් වැටිලා මැරුණා. නිරේ ගියා. රජතුමාට පණිවිඩය ආවා පුදුම ආදරේ පුතාට. කිතවාස රජුරවන්ට පුතානේ මැරුණා කියලා වතුර නැතුව පපුව පිපුරන්ට වේදනාව ආවා දරු දුක. එසැනින් හිතුවා මේ දුක මට එන්නේ දරුවාට තියෙන බැඳීම නිසා නම් උපනෝපන් ජීවිතේ බැඳීමක් එපා. අත්හැර ගන්න බැරි බැඳීම් එපා. මෙයා නැතුව මට බෑ කියන බැඳීම් එපා. ඒ රජතුමා එතන ඉඳලා ඒ තමයි අපේ සාරිපුත්තයන් වහන්සේ එදා ඉඳලා නිවන් දකින මොහොත දක්වාම බැඳීමක් නැහැ කාටවත්. කොච්චර ශ්‍රේෂ්ඨද? ඔබ මේ සිවුරු සාංගික කොට පූජා කළේ අපේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරම්පරාවට. මේ සිවුරුවර උරුමකාර උත්තමයන් වහන්සේලා අපේ සාරිපුත්තයන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ. උන්වහන්සේලා තමයි මේ චීවරේ බැබළුවේ. මේ චීවරේ දරාගෙන තමයි මේ උත්තමයෝ ඉරසඳ අත ගෑවේ. ওই චීවරේ දරාගෙන තමයි උන්වහන්සේලා මේ අනන්ත ආකාශයේ සිසාරා ගුවනින් ගමන් කළේ. ওই චීවරේ දරාගෙන තමයි ඒ උත්තමයන් වහන්සේලා මාරයාට තර්ජනය කළේ. ওই චීවරේ දරාගෙන තමයි ඒ උත්තමයන් වහන්සේලා තුන් ලෝකෙට ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේගේ සිරිපා සංගල වැන්දේ. මේ බුද්ධ ශාසනයේ ශාවක සංඝයා සාංගික කොට යමක් පිදුවොත් සාදු කියා ගරු කළොත් බුහුමන් කළොත් ඒ පින වචනයෙන් කියන්න බෑ. සාරිපුත්තයන් වහන්සේගේ සසරේ ගුණ කඳ දෙස බලන්න පුරුදු කරගත යුතු දහම් පදේ කුමක්ද? පව පිළිකුල් කරන්න. තරහ එන්න පුළුවන්. ඒ වුණාට ඇයි මේ තරහක් මට? මේ තරහ මට එපා. ඒ වුණාට පතන්නේ නොලැබෙන දේවල්. මොකද පතන්නේ? ලෙඩ වෙන්න එපා, මැරෙන්න එපා, කොරෝනා හැදෙන්න එපා. ඊළඟට මේක එපා කියලා පතනවා. දුක එපා කියලා පතනවා. දුක එපා කියලා පතන එක දුකක්. නමුත් ওই පැතිල්ලට එකතු කරගත්තොත් කෙලෙස් එපා. රාගයෙන් ගිනි ගන්නවා. මේ මහා වැදගත් මිනිස්සු රාගය ආවට පස්සේ නීච වෙලා වසල ක්‍රියා කරනවා. ඔවුන්ට සිහියක් ඉපදුනොත් මේ තුච්ච රාගය නිසා නේද මම මෙච්චර නීච උනේ, මේ රාගය මට එපා කියලා. ඒ සිටිවිල්ල එනවා වෙන්වත් නෙමෙයි කෙලෙස් නසන්න.
දෙන්නේ පිරිසක් ඉන්නවා. බහින් බස් වීමක් වෙනවා. සුදුසු නෑ කියලා හිතෙනවා. පිළිකුල් කරනවා. තමන්ගේ හිතෙන්ම අකුසලී. අපි පිළිකුල් කරන්නේ උඹ එපා. උඹ නිසා මට තරහ ගියා උඹ එපා. නුඹ නිසා මට රාගය තුණා නුඹ මට ඕන. දැක්කද සිතවිල්ල කැරකිලා ගිය හැටි අනිත් පැත්තට. මිදෙන්නේ නැහැ සංසාරේ. ඒ නිසා අද කඩින මහා පිංකම කළ මොහොතේ ඔබට සිහි කරගන්න උගන්වපු දහම් පදේ තමයි හිතට කෙලෙස් එන්න පුළුවන්. ඒ කෙලෙස් එපා කියලා පව පිළිකුල් කරන්න. කෙලෙස් නැති වුණාට පස්සේ කෙලෙස් නිසා හටගන්න දුක නැති වෙනවා. ඒ නිසා මේ ඔබ කළ මහා පිංකම අපිත් අනුමෝදන් වෙනවා. ඔබත් බොහෝ පින් රැස් කරගත්තා. මේ පින් බලෙන් අපි කාටත් පව් පිළිකුල් කරන සත්පුරුෂ ගුණධර්ම සිත් වඩන ගෞතම බුදුසසුනේ පිහිට ලබන ශ්‍රාවක පිරිසක් වීමේ වාසනාව උදා වේවා.